ආයුබෝවන්. අද මම ඔයාට ක්‍රිප්ටෝ මුදල් වෙළඳාම ගැන සරලව කියන්නයි. ක්‍රිප්ටෝ මුදල් කියන්නේ අන්තර්ජාලය මගින් පාවිච්චා කරන ඩිජිටල් මුදල් පද්ධතියක්. බැංකු හෝ රජයක් විසින් මේව සුජුව පාලනය කරන්නේ නැහැ. මෙහි මිල වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. මෙම මිල වෙනස් වීම හඳුනාගෙන වෙළඳාම සිදු කරනවා. අඩු මිලට ගෙන වැඩි මිලට විකිණීම තමයි මූලික අදහස. සැලසුමක් නැතුව වෙළඳාම කරන එක අවදානම්. වෙළෙන්පොළ දිශාව හඳුනා ගැනීම ඉතා වැදගත්. හැමදාම ලාභ ලැබෙනවා කියලා හිතන්න එපා. ඔවසීම වෙළඳකරුට අත්‍යවශ්‍ය ගුණයක්. ආවේගයෙන් තීරණ ගත්තොත් අහිමිවීම වෙනවා. මුදල් කළමනාකරණය කියන්නේ සාර්ථකත්වයේ පදනම. තැන්පත් කරන මුදල සම්පූර්ණයෙන් අවදානමට දාන්න එපා. දිගුකාලීන සිතුවිල්ලෙන් වෙළඳාම කළා නම් ආරක්ෂිතයි. පියවරෙන් පියවර මුදල් යෙදවීම හොඳ ක්‍රමයක්. ඔගෙනීම නැතිව වෙළඳාම ආරම්භ කරන්න එපා. අත්දැකීම් එක්ක දැනුමත් වර්ධනය වෙනවා. අහිමිවීම කියන්නේ පාඩම්. එක අහිමිවීමක් නිසා අත්හරින්න එපා. නිවැරදි තොරතුරු ලබා ගන්න එක වැදගත්. අසත්‍ය ප්‍රචාරවලට හසු වෙන්න එපා. නීතිමය ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න. ගිණුම් ආරක්ෂාව සෑම විටම ප්‍රමුඛයි. රහස් අංක ආරක්ෂිතව තබා ගන්න. ඉක්මන් ලාභ සිහින බොහෝ විට අහිමිවීම ගෙනෙන්න පුළුවන්. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න IBX Trader subscribe කරන්න.